මංගේ දරුවා අවුරුදු 23ක් විතර වෙනකන් ගඟ කැලක වැටලා මැරෙන්න දෙන්නේ නැතුව, අතක් පයක් කැඩෙන්න දෙන්නේ නැතුව, ඇක්සිඩන්ට් එකක් වෙන්න දෙන්නේ නැතුව, තුවාලයක් කරගන්න දෙන්නේ නැතුව අම්මලා තාත්තලා දුකෙන් හදන්නේ කොහොම හරි මේ දරුවා හෙට දවසේ ලක්ෂපාන විදුලි බලාගාරයේ විදුලි ඉංජිනේරුවෙක් විදියට එළියට එනවා දකින්න ආසාවෙන් කියලා අම්මලා කියනවා. එහෙම හදන ළමයාට තමයි ඔය ගියාට පස්සේ ඔය විශ්වවිද්‍යාල පද්ධතිය තුල ඉන්න අර පූර්ණ ඇරියස් කාර්යෝ ටික ඇවිල්ලා පහර දෙන්න ගන්න. ප්‍රශ්න කරන්න ගන්නේ. ඕවට ඉතින් අර මෙහි ඉන්න එළියේ ඉන්න කට්ටිය කියන අපේ කාලෙත් ඕවා තිබ්බ සුළු සුළුවට තිබ්බේ මේකයි කියලා. සුළු සුළුවට නෙමෙයි මේ විශ්වවිද්‍යාලේ පාලන අධිකාරියයි ඔක්කොම කිසිම වැඩක් ඇති කණ්ඩායමක් නෙමෙයි. කෙලින්ම කියනවනම් මේගොල්ලෝ කවදද මේ ශිෂ්‍යයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගත්තේ? ප්‍රවෘත්තියක් අපි පළ කරා අවුරුද්දකට ඉස්සෙල්ලා එවැනිම සිදුවීමක් මේ ජ්‍යෙෂ්ඨ උත්තමියෝ කියන කට්ටිය පහර දීලා ළමයෙකුට සිදුවෙච්ච අසාධාරණයක් ගැන. ඒකටත් කිව්වා විමර්ශනයක් දානවා කියලා. විමර්ශනේ රෝල් කරලා තියාගෙන ගහගෙන ඉන්නව මිසක් ඒක එළියට එන්නේ නැහැ. පන්ති තහනමක් කරන්නේ නැහැ. වැරදිනම් වැරද්දට දඬුවමක් දෙන්නේ නැහැ. මේගොල්ලෝ ඩිග්‍රී ගන්න ඕන කට්ටියනේ කියලා කියනවා. ඕවිටිකල සමන්තගේ සිද්ධියේ ඉඳලා ඊට ඉස්සෙල්ලා සිදුවීම් වල ඉඳලා ගත්තොතින් මේ රටේ ඉතිහාසයේ නවක වදේ හින්දා කාන්තාව විඳපු දුක මේවා ඕනතරම් කතා කරලා තියෙනවා. ඒවා මෙරි මෙරි මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද? තමන්ගේ ජීවිත කාලෙම විඳවනවා මේ වගේ දේවල් එක. හරි විශ්වවිද්‍යාල ප්‍රජාවක් නම් කියන්න ඕන ඉස්සෙල්ලා මේ උපකුලපතිතුමාගේ ඉඳලා ඔක්කොම කට්ටිය මොනවද මේවට ගත්ත ක්‍රියාමාර්ග කියලා. ඔක්කොම ටික තියාගෙන ශිෂ්‍යයන්ට බයෙ ඉන්නේ. ශිෂ්‍යයන්ට බය නැත්තම් ගත්ත ඔය කමිටු දැම්මට වැඩක් තියෙනවද? ඔයගොල්ලෝ කමිටුවෙන් දීපු නිර්දේශ මොනවද ක්‍රියාත්මක කරේ කියලා කියන්නේ මේක අවුරුද්දකට ඉස්සෙල්ලා සිද්ධියද? මුකුත් කළා නැහැ. කමිටුව ගත්තා. දැම්ම වාර්තාව තියාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා. ඒගොල්ලොත් එක්ක වැඩි ගැටෙන්න යන්න හොඳ නැහැ අපි ඉන්නවා. අන්න එවැනි මානසිකත්වයක් තියෙන්නේ ওই ප්‍රජාව ඇතුලේ. හින්දා මේක මේ එහෙමයි මේක සුන්දරයි විශ්වවිද්‍යාල කියන්නේ ඒ වගේ තැන් නෙමෙයි කියාගෙන ඉන්න තියෙනවා. එතකොට ලංකාවේ නීතිය තියෙනවා දඬුවම් තියෙනවා. මොකද 1998 අංක 20 මේ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ ওই සාහසික ක්‍රියාවන් තහනම් කිරීමේ පනත තියෙනවා. ඒතර නවක වදයට එරෙහිව ලංකාවේ ක්‍රියාත්මක වන ඒ කියන්නේ මූලිකම ප්‍රතිපාදනය ඕක. මේකේ අර මට මතකද දෙවනි වගන්තිය ගත්තොතින් අධ්‍යාපන ආයතනයක් තුලදී එක්ක පිටතදී මේ නවකවදය සිදු කරනවා නම් එක්කෝ නවකවදය සිදු කරන්න සහභාගී වෙනවා නම් අය මේ පනත ක්‍රියාත්මක කළ දඬුවම් ලබා දෙන්න පුළුවන්. දැන් මේක ඇතුලේ හොඳේ වෙනත් අර එළියේ රෙන්ට් කරලා තියෙන තැන්වල නෙමෙයි මේ සිද්ධිය වෙන්නේ. ඒකයි තියෙන භයානක තත්ත්වය. දැන් මේ අයෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් පස්සේ අවුරුදු දෙකකට කාලයක් නොඉක්මන දඬුවමක් දෙන්න පුළුවන්. ඒ වගේම බරපතල වැඩ සහිතව බන්ධනාගාරගත කරන්න පුළුවන්. මේ ශිෂ්‍ය කතා නෑ මේගොල්ලෝ. දැන් ඔතේ 16ට අඩු නෑ මේගොල්ලෝ. නවක වදයට මේ ලක් වෙච්ච තැනැත්තන්ට සිද්ධ වෙච්ච ඒ හානියේ ස්වභාවය සලකලා බලලා වන්දි උනත් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකේ තුන්වන වගන්තිය කියලා තියෙනවා. නවක වදය සිදු කරන අතරතුර අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙක් හරි ඒ කියන්නේ කාර්ය මණ්ඩලයේ සමාජිකයෙකුට හරි ඒ කියන්නේ ලිංගික අඩත්වයටම බරපතල තුවාල සිදු කිරීමක්. එහෙම නැත්නම් ඒ පුද්ගලයා වර්ධකරු කරෝති මේ සිදුවීමකට අවුරුදු 10 නොඉක්මන කාලයක් සඳහා දඩුවම් දෙන්න පුළුවන් කියලා. දැන් මේ දිල්ෂාන් ශිෂ්‍යව හාව උපන්නලා තියෙනවා මං හිතන්නේ උඩ තට්ටුවට. ඒතර ගහලා තියෙනවා. ඒ වගේම තමයි ඔහුව යට ඇඳුමින් ඉඳලා තියෙනවා. කොට කලිසමින් ඉඳලා තියෙනවා. ඉතින් මේකත් එක්ක ඇති වෙන පීඩාව. ඉතින් මෙන්න මේ අගතියටපත් වෙච්ච කණ්ඩායම් වලට වන්දි ගෙවන ක්‍රමය පවා සකසලා තියෙනවා. ඒ වගේම ලිංගික අතවරයක් කරොත්, බරපතල තුවාලයක් සිදු කරොත්, මරණයක් කරොත් මේ අපරාධ වලට ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ දැඩි දඬුවම් දෙන්න පුළුවන්. මානව හිමිකම් කඩවීම යටතේත් නඩු දාන්න පුළුවන්. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන මූලික අයිතිවාසිකමක් විදියට ඔය කිසිම තැනැත්තෙක් වද හිංසාවලට ක්‍රූර අමානුෂික අවමන් සහගත සැලකිල්ලකට දඬුවමකට යටත් නොවිය යුතුයි කියලා. එහෙම වෙද්දී වද හිංසා කියන්න සම්බන්ධයෙන් පවා අර්ථකථනයන් කරලා තියෙනවා. ඒ කියන්නේ ශාරීරික වද හිංසා විතරක් නෙමෙයි මානසික වද හිංසාත් මේකේ තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ නඩු කිහිපයක මේක තහවුරුලා තියෙනවා. හැබැයි මොනවද කරලා තියෙන්නේ විශ්වවිද්‍යාල පරිපාලනය? ඒ වගේම මේගොල්ලෝ පරිපාලනය කරන්නේ නැතුව අතේ තියෙන එක පොලිසියට යන්න ඕනේ. පොලිසියට යන ඉතුරු ක්‍රියාමාර්ග ගන්න දෙනවා. එහෙම ගන්න දෙන්නෙත් නැහැ. ඉතින් බරපතල තත්ත්වයක් තියෙන්නේ මේ විශ්වවිද්‍යාලය ඇතුලේ. ඔය හැමෝදාම වහගෙන ඉන්නවා. පුළුවන් මිනිස්සු ටික ජීවිතේ ගොඩ යනවා. දැන් අනිත් මිනිස්සු ටික ඇත්තටම විශ්වවිද්‍යාල ප්‍රජාව විදිහට ඕගොල්ලෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉඳලා ඔක්කොම එක දවසක් කොට කලිසම් ඇඳගෙන යන්න ඕන හරනම් විශ්වවිද්‍යාලෙ. මම කියන්නේ මේක එකපාර සමාජචලයට ලක් වෙන යෝජනාවක් වෙන්න පුළුවන්. ඔක්කොම කොට කලිසම් ඇඳගෙන යන්න ඔය විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉන්න උත්තමයන්ගේ තියෙන මොලේ වෙනස් කරන්න. එක දවසක් ආචාර්යවරු ටිකෙන් දැන් ඇඳන් ගිහලා උගන්වන්න මේ ශිෂ්‍යයා මැරුණේ තමන්ගේ සරසවියේ ශිෂ්‍යෙක්. මේක පණිවිඩයක් දෙන්න මෙහෙම වෙන්න බෑ. මේ අපේ යටතේ එහෙම වෙන්නේ නැහැ කියලා. අනිත් සරසවි ශිෂ්‍යයෝ ටිකත් එකතු වෙලා ඔය කොට කලිසම් සම්ප්‍රදාය ගන්න. මහනුවරට සමහර පාරවල් වල යන්න බෑ. ගලාන්දී ඉඳලා එහාට යනකොට වෙලා ඒකේ කොට කලිසමක් ඇඳගෙන ගියොත් මේක විශ්වවිද්‍යාල පරිපාලනයේ සතුව තියෙන ප්‍රදේශයක් මහපාරක්.
එහෙම කියනවා. පොටකල්සමක් යනනම් ගියාම විශ්වවිද්‍යාල කට්ටිය රිදෙනවා. මොනවද මේ සම්ප්‍රදායන්? අවුරුදු ගාණක් තිස්සේ තාමත් මොලේ හැදිලා නැත්තම් මේ ජෙන්සී එක වැඩ කරන විදිහ තේරුම් ගන්නත් බැරි නම් කොහෙන් හරි ආපු මිනිස්සු ටිකක් වැඩ ගන්න මෙහෙම නම් තවත් මොනවද කියලා අහන ගමන් මේ අම්මගේ තාත්තගේ කඳුළු කතාව අහන්න කියලයි ඔබට කියන්න තියෙන්නේ.